මෙහෙමනම් මොකද අපේ බොයිස් ලගේ ගැම්ම අයිබෝවන් මම අදින්නේ කොළඹ මහා නාම විද්‍යාලයේ අද තියෙන අපේ ඉස්කෝලේ ගෝල්ඩන් පෙරඩ් රොබර්ට් 2005 රන්මහා සංග්‍රාමයේ සමගාමීව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අද දවස පුරාවට මම ඔයාලත් එක්ක අද මොනවද වෙන්නේ කියලා බෙදා ගන්න. අපි ගිහින් බලමු ඉස්කෝලේ තුලද මොනවද වෙන්නේ කියලා ගෝල්ඩන් පෙරඩ් එකට සම්බන්ධව. I do the cooking, yes, I do the cleaning. Yes, I keep the nana real sweet for your eating. Yes, you be the boss and yes, I be respecting whatever that you tell me, cause it's game you be spitting. Oh, best believe that. මේ කාවිෂ් අපි අහලා බලමු ගෝල්ඩන් පෙරඩ් එකේ තියෙන අදහස මොකක්ද කියලා. අයිබෝවන් අක්කේ. හායි. ඉතින් ගෝල්ඩන් පෙරඩ් එක මොකද හිතන්නේ? කලින් ඇවිල්ලා තියනවද? මෙහෙමයි කලින් ඇවිල්ලා නෑ. හැබැයි මේ විදිහට මේ පේන විදිහට දැක්කොත් එහෙම මේ ඒක next level කියලා කොහොමත් පේනවා. ඒ කියන්නේ පේනවනේ වාහන ගොඩයි. මම ගොඩක් මාස හැබැයි මේ ට්‍රක් එකට මේක මාර කලර්ෆුල් නේ. ඉතින් දැක්කහම වුණත් ඒ කියන්නේ එකපාරට මේක තමයි පේන්නේ. ඒ නිසා මං හිතනවා දැන් ට්‍රක්ස් මෙහෙමනම් කොහොමද අපේ බොයිස් ලගේ ගැම්ම කාස් කියන්නේ වැඩිම ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වනේ. බලාගෙන ඉන්න ඇත්තටම කොහොමද වෙන්නේ කියලා වැඩ ටික බලමුනේ අපි. කොහොම මේ පාර වාහන ඔහොම ඉන්න ඒක සර්ප්‍රයිස් එකක් නෝ හම්බල මොනවද දෙන්න පුළුවන් කියලා හිතන හරි මොකටද කරන්නේ කියලා බලන්න මොකටද තරගයක් ආරම්භ කරන ලංකාවේ ලොකුම සහායකම පෙරඩ් එක කොළඹ මහා නාම විද්‍යාලයේ ගෝල්ඩන් පෙරඩ් රොබර්ට් එක අපි දැන් කෙලින්ම යන්නේ SSC කට අපි බලමු මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා.